ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. සමහර වෙලාවට අහම්බෙන් වගේ හම්බ වෙන පොඩි දෙයකට පුළුවන් අපේ සම්පූර්ණ ගමනම වෙනස් කරන්න. අද අපි කතා කරන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්. අතීතයෙන් හම්බ වුණු පරණ සටහන් පොතක්. මුළු අනාගතයක්ම අලුතෙන් ලියපු හැටි ගැන. හොඳයි. ඉතින් මේ කතාවට කිමි දෙන්න කලින් පොඩි ප්‍රශ්නයක්. Tamanටම කියන්න දෙයක් තියෙනවා. ලෝකෙට කියන්න ඕන කතාවක් තියෙනවා. ඒත් ඒ හඬ එළියට දෙනවද? නැත්නම් ඒකේ හිතේම කොහේ හරි තැනක හිර කරගෙන දින්නේ. හරි. එහෙනම් අපි කතාවේ ප්‍රධාන චරිතයව හඳුනගමු. එයාගේ නම කසුන්. හැබැයි කසුන්ගේ ලෝකය ටිකක් සංකීර්ණයි. මොකද ඒක සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ එයාගේම හිත ඇතුලේ තියෙන ලොකු ගැටුමක් වටේ. මෙතනදී කසුන්ගේ අරගලය හරිම පැහැදිලි. බලන්න එක පැත්තකින් තියෙනවා ලේඛකයෙක් වෙන්න තියෙන ලොකු හීනයක්. ඒත් අනිත් පැත්තෙන් ඒ හීනෙම හිර කරන පොඩි කරන ආත්ම විශ්වාසයක් නැතිකමක්. ප්‍රතික්ෂේප වෙනවා කියන එක යට නිකම්ම බෑ කියන වචනයක් වුණේ නෑ. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒක යාගේ හිතේ ඇතුලෙන්ම එන හඬ නිහඬ කළා. ඇත්තටම යාගේ ලොකුම විවේචකයා වුණේ යාමයි. මොකද පහුගිය කාලේ යාගේ නිර්මාණ ප්‍රතික්ෂේප වෙච්ච විදිහත් එක්ක එයාගේ හඬ එළියට දෙන්නේ යා හිටියේ ලොකු බයකින්. ඉතින් හැමදේම මෙහෙම හිර වෙලා එක තැන නැවතිලා වගේ තියෙන වෙලාවක තමයි කසුන්ගේ මුළු ජීවිතේම ගමන් මගේ වෙනස් කරන ඒ පුදුම සොයා ගැනීම වෙන්නේ. දවසක් කොහොම පරණ බඩු අස්කර කර ඉන්නකොට කසුන්ගේ අතට අහු වෙනවා දුවිලි බැඳිච්ච පරණ පෙට්ටියක්. එයා ඒක ඇරලා බලනකොට ඒකේ තිබුණේ එයාගේ මියගිය තාත්තාගේ පරණ සටහන් පොතක්. ඇත්තටම කිව්වොත් කසුන්ට එයාගේ තාත්තා ගැන ලොකු මතකයක් තිබුණේ නෑනේ. ඒ නිසාමද කොහෙද එයා හරිම ආසාවෙන් කුතුහලයකින් ඒ කහපාට වෙච්ච පිටු එකිනෙක පෙරලන්න ගත්තා. ඒක ඇතුලේ කවි තිබුණා, කිටි කතා තිබුණා, පරණ සිදුවීම් ගැන සටහන් තිබුණා. ඒත් ඒ හැම දෙයකම යටින් තවත් දෙයක් හැංගිලා තිබුණා. හොඳයි. දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම තැනට කතාවේ හදවතටම එන්නේ. ඒ කියන්නේ කසුන්ගේ තාත්තගෙන් එයාට ලැබුණු හැමදේම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හැමදේම වෙනස් කරපු ඒ පණිවිඩය. ඒ සටහන් පොතේ පිටු අතර පරිස්සමට හංගලා තිබුණු පොඩි කඩදාසි කෑල්ලක්. ඒත් ඒකේ ලියවිලා තිබුණු දෙයට පුළුවන්කම තිබුණා හැමදේම වෙනස් කරන්න. පුතේ මේක මතක තියාගන්න. ලෝකයේ තමන්ගේ කතාව අහනකල් බලන් ඉන්න එපා. තමන්ගේ හඬ එළියට දාන්න. ඒත් ලියන්න පුතේ. කවදාවත් ඒක නතර කරන්න එපා. මොකද අතහරිනවා කියන්නේ තමන්ම ප්‍රතික්ෂේප කරනවා වගේ දෙයක්. ඒ මොහොතේ කසුන්ගේ ඇස් දෙක කඳුලින් පිරුණා. එයාට හරියටම මතකයක්වත් නැති එයාගේ තාත්තා. එයාත් හරියටම තමන් වගේම ලේඛකයෙක් වෙන්න හීන දෙකපු කෙනෙක් කියලා එයාට තීරුම් ගියා. ඒක පුදුම හැඟීමක්. ඉතින් මෙන්න මේකයි වැදගත්ම දේ. ඒ සටහන නිකම් වචන ටිකක් උනේ නෑ. ඒක හරියට කාලය හරහා ආපු පණිවිඩයක් වගේ. කසුන්ට තමන්ගේ විතරක් නෙවෙයි තමන්ගේ තාත්තගෙත් පොදු හීනේ පස්සේ යන්න ඕන කරන ශක්තිය ඒ බලවත්ම අභිප්‍රේරණය දුන්නේ අන්න ඒ වචන ටික. හැබැයි ඉතින් අලුතෙන් ලැබුණු මේ ශක්තිය එහෙම නැත්නම් මේ ධෛර්යය බොහොම ඉක්මනටම පරීක්ෂාවට ලක් වෙන්න පටන් ගත්තා. මෙන්න බලන්න කසුන්ගේ අලුත් ක්‍රියාවලිය. එයා ලියනවා ඒක ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි වෙනද වගේ එයා දැන් වැටෙන්නේ නැහැ. එයා ආයමත් සැරයක් තාත්තගේ වචන ටික කියවනවා, ආයමත් ධෛර්ය ගන්නවා, ආයමත් ලියනවා. දැක්කද? දැන් ප්‍රතික්ෂේප වීම කියන්නේ ගමනක අවසානිය නෙවෙයි. ඒක තාත්තගේ පණිවිඩෙන් ශක්තිය අරගෙන ආයමත් පටන් ගන්න චක්‍රයක එක කොටසක් විතරයි. හොඳයි. ඉතින් මේ විදිහට අතාරින්නේ නැතුව නොසලී කොයිපු මේ උත්සාහයේ ප්‍රතිඵලය මොකක් වෙන්නේ නැද්ද? අපි බලමු කසුන් කොයි වගේ ජයග්‍රහණද ලැබුවේ කියලා. මේ බලන්නේ එයාගේ ජයග්‍රහණයේ ගමන් මඟ. මාස කිහිපයක් යද්දී එයාගේ පළවෙනි කෙටි කතාව රටේ ප්‍රධාන සංග්‍රහවක පළ වෙනවා. එතනින් අවුරුද්දක් යන්නත් කලින් එයා රටේ ඉන්න සාර්ථකම තරුණ ලේඛකයෙක් බවට පත් වෙනවා. අද වෙනකොට අද එයා කවුරුත් අගය කරන සමරන ලේඛකයෙක්. එතකොට බලන්න කසුන්ගේ සාර්ථකත්වය කියන්නේ එකම එක දෙයක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක සාධක කීපයක එකතුවක්. එයාගේ හැමදාම තිබුණු ඒ ලේඛන හැකියාව, අතරින්නේ නැතුව සටන් කරන්න ලැබුණු ඒ අලුත් ශක්තිය, ඒ කියන්නේ ලොපසොපත උත්සාහය, ඒ වගේම ඒ හැම දෙයකම වඩා එයාගේ ඇතුලේ තිබුණු ඒ හැකියාව අවදි කරවපු තාත්තගේ පණිවිඩය. මේ තුනම එකතු වෙලා තමයි ඒ සාර්ථකත්වය හැදුනේ. එhmenan අපි ආයෙත් අහමු මොකද්ද මේ කසුන්ගේ සාර්ථකත්වයේ ඇත්තම රහස? මේ තමයි මුළු කතාවෙන්ම අපිට ගන්න තියෙන වටිනාම පණිවිඩය. සාර්ථකත්වය කියන්නේ කවදාවත් වැටෙන්නේ නැතුව ඉන්න එක නෙවෙයි. නෑ. සාර්ථකත්වය කියන්නේ ප්‍රතික්ෂේප වීම වලින් පස්සේ ආයෙමත් නැගිටින්න එක. නොසැලී තමන්ගේ ගමන යන එක.